මොකද ඔයාට වෙලා තියෙන්නේ? මොකද? අනන්නේ. හරි ගෑන්නේම. ඕනම දෙයක් දිනා ගන්න ඕන උනා වඩනවා. මට අඳින්න ඇඳුමක් නෑ. ඒ හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න. යාළුවෙකුට ඕක දෙන්න. නෑ මොකුත් නෑ. මට අඳින්න ඇඳුමක් නෑ. හරි මට වැඩිය හොඳට ඇඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට උගින් දෙන්න. තාම චරිතවල නම් හම්බුණාද? නෑ චරිත දෙකයි. ප්‍රධාන චරිතේ ස්වාමියේ දෙන්න යනවා. හැබැයි නමක් හම්බුණාද? නෑ ලස්සන ගලපනවා. ඒකයි අර ගීදම උපසංගි කෙටි කතා ලස්සන පුතේ. තාත්තා ලක්ෂ ගාණක් හෙව්වත් පුතේ මාසෙට හරි තාත්තා සමහරට වියදම් කරන්නේ රුපියල් 10000ක් විතර තමයි. අනිත් පුතේ දැන් හිතන්න ලක්ෂ 2ක් හොයනවා නම් සමහරට ඒ පිරිමියා තමන් වෙනුවෙන් වියදම් කරගන්නේ රුපියල් 15000ක් 20000ක්. 1,80,000ම පුතේ තමන්ගේ බිරිඳගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප කරන්නේ. ඊයපන්කෝ කට ඇරලා නෑ එල්ලගෙන ඉන්නවා. මොනවද? එල්ලගෙන ඉන්නවා. හරි ඒ ගෑනුන්ගේ හැටි. මොකද ඔයාට වෙලා තියෙන්නේ? මොකද? අනන්නේ. හරි ගෑන්නේම. ඕනම දෙයක් දිනා ගන්න ඕන උනා වඩනවා. තේන පිරිමි අඬනවද එහෙම? නෑ පුතේ පිරිමි අඬන්නේ ගැහැණු අඬලා තමයි ගොඩක් ජය ගත්තේ. තේරෙනවද? බොරුවට අඬන්න හරි දක්ෂයි ගැහැණු. 64 මායන් වලින් එකක්. බොරුවට ඇඬීම. පැහැදිලිද? ඕනම පිරිමියෙක් ඉස්සරහා අඬලා කොහොම හරි දිනනවා පුතේ. බලමු මොකද වෙන්නේ කියලා. මෙහිදී බලවත් වෑයමකින් ශෝකේ මැඩගත්තා. හරි තෙත් කොපුල් තලපිස දමමි මෙම් පිය දාන බොරුවට. මේ තෙත් කොපුල් තලපිස දමමි. සංසුන් විලාසයකින් පිළිතුරු දුන්නාය. මුත්ත පිළිතුරක් දෙනවා. පිරිමියාගේ කණ්ඩ පැලෙන්න දෙයක් දෙනවා වගේ පිළිතුරක් දෙන්නේ. බලමු. මේ බලන්න. නෑ මොකොත් නෑ. හරි මට අඳින්න ඇඳුමක් නෑ. ඒ හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න. යාළුවෙකුට ඕක දෙන්න. නෑ මොකුත් නෑ. මට අඳින්න ඇඳුමක් නෑ. හරි මට වැඩිය හොඳට ඇඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට උගින් දෙන්න කිව්වා. හරියට මිනිහට කන පුරවලා ටීන් ගාලා දෙකක් දුන්නා වගේ. හරි ඇයි මිනිහාගේ යුතුයකම ගෑණිට ඇඳුම් ගෙල්ලා දෙන එක. මිනිහාගේ යුතුයකම ගෑණිට පැළඳුම් ගෙල්ලා දෙන එක. හැබැයි මේක ආයෙව එකක්වත් කරලා නැහැ. ගෑණි රත් වෙන්න කනහරා දුන්නා වගේ වචන ටික දැම්මේ එළියට. පැහැදිලිද? හයිලයිට් කරගන්න සජීවී අවස්ථා නිරූපණ. නෑ මුකුත් නෑ. අඳින්න ඇඳුමක් නෑ. මට ওই පාටියට ඒක නිසා යන්න බෑ. මට වැඩි ඇඳුම් තියෙන යාළුවේ බිරිඳක් ඉන්න යාළුවෙකුට උගින් දෙන්න කිව්වා. අරයාගේ බලාපොරොත්තු සියල්ල බිමට සුන් වෙලා බිමට පාත් වෙලා ඉවරයි පුතේ. කොච්චර සතුටින්ද ආවේ. අර බිරිඳ සතුටු කරන්න හිතේ තියාන ආවේ. ගෙල්ලා එක දුන්නෙත් එහෙමනේ. ඔන්න ඔයාට බඩුවක් ගෙනාවා. හරි දැන් අරනේ බඩුව. හරි දැන් නිල් වෙලා පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. එක පැත්තකින් සජීවී අවස්ථා නිරූපණය අනිත් පැත්තෙන් සජීවී මොනවාද සංවාද. හරි ලස්සනයි මේ කෙටි කතාව. සජීවී සංවාද මේව. සංවාද මතින් තමයි මේ ගොඩනගන්නේ. තාම චරිතවල නම් හම්බුණාද? නෑ චරිත දෙකයි. ප්‍රධාන චරිතේ ස්වාමියේ දෙන්න යනවා. හැබැයි නමක් හම්බුණාද? නෑ ලස්සන ගලපනවා. ඒකයි අර ගීදම උපසංගි කෙටි කතා ලස්සන පුතේ. හරි ඒක අර ධාරණාවේ හරි ලස්සන ඒකීය භාවයේ රැඳිලා තියෙනවා. මුල මැද අග හරි ලස්සන ගලපනවා යා. හරි තාම චරිතේ හම්බුන්නේ බලාපොරොත්තු සුන් වී යාමේ. අර බලවත්සේ දුම්නසරපත් වූයේ යා සියලුම බලාපොරොත්තු මෙයා බිඳලා වැටලා. මේ බලන්න මැටිල්ඩා. චරිතේ කවුද? මැටිල්ඩා. මොකද එයාගේ නම? මැටිල්ඩා. මේ බලන්න මැටිල්ඩා. ඔහු යුද්ධෝගයෙන් පැවසුවේය. සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද? හරි වෙන ගමනකට බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහේ එක්කට බොහොම චාම්පාවේ බන්නේ යා මොනතරම් මෙයාව තේරුම් අරගෙනද? හරි මේ බලන්න මැටිල්ඩා. හරි සෑහෙන ඇඳුමකට කීයක් විතර යයිද? හරි බොහොම චාම් එක්කට නැත්තම් මෙහා ගිහිල්ලා අතෝරණේ වදන්නවනේ. හරි වෙන ගමනකටත් බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදියට. ගැහණු ඇඳුම් ගන්න ගියාම පුතේ පාටි වලට ගන්න ඇඳුම් මම ඒකයි කිව්වේ වෙන මොනවටවත් අඳින්න බෑ. වෙඩින් වලට ගන්න සාරිය පුතේ අටුව ගානේ දෙමව්පිය රැස්වීමකටවත් අඳින්න බෑ. එහෙම සාරිය අරන් වැඩක් තියනවද? නෑ. හරි ඒකයි ස්වාමියා දන්නවා ගෑණිගේ හැටි කියනවා බොහොම චාම්. වෙන තැනකටත් අඳින්න පුළුවන්. ඇඳුමට කීයක් විතර යයිද කියලා.
දැන් එයා දන්නවා මේ කාන්තාව එයා ගොඩ වෙන්න ඕනේ ඔතනින්ම කියලා. දැන් මිනිහා අරන් දෙන්නම් කිව්වනේ කඳුල ඉස්සරහට දැම්මා ජයගත්ත වැඩේ. පැහැදිලිද? ආස් දෙකෙන් එක කඳුළු බින්දු දෙකයි දැම්මේ. ඇඳුමක් පාස් වුණා. ඇඳුම මොනවද උනේ? පාස් වුණා. පැහැදිලිද? දැන් එයා ටක් ගාලා ඇඳලා එල්ලගෙන ඉඳලා වැඩක් තියෙනවද? නෑ ටක් ගාලා එයා ගාන හදලා කියන්න ඕනේ. ඇයි ස්වාමී අරන් දෙන්නම් කිව්වනේ. තේරෙනවද? එයා ආර්යාසයි ධනපති ලෝකයට යන්න. බලමු. හරි මේ බලන්න මැටරියල් එතන ඉඳන් බොහොම චාම්පායි. එතන එනකන් හයිලයිට් කරගන්න. බිරිඳව තේරුම්ගත් ස්වාමීගේ චරිත නිරූපණය. බිරිඳව තේරුම්ගත් ස්වාමීගේ චරිත නිරූපණය. බිරිඳව තේරුම්ගත් ස්වාමීගේ චරිත නිරූපණය. පවුපුතේ. හරි. යම් බලන්න. අර පිරිමැස්මේ යුතු ලිපිකරුවාගෙන් ඒ කෙනෙහිම ප්‍රතික්ෂේප කිරීමක් හෝ විස්මයානුකූල රාවයක් හෝ නොලැබීමට නම් කිව යුත්තේ කෙතරම් මුදල් ප්‍රමාණයක් යන්න සිතින් ගණන් බලමි. තප්පර කිහිපයක් මේ ගැන කල්පනා කර බැලුවාය. අවසානයේදී ඈමැදක් පැකිලමින් මෙසේ කීවාය. එයා දන්නවා තමන්ගේ මහත්තයා අර පිරිමැස්මේ මුදල් භාවිත කරන්නේ. හරි මොකද එයා රැකියාව කරද්දී එයාගේ පඩියට මාසෙම ජීවත් කරවන්න. ඒ නිසා අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ. දැන් මෙයා දන්නවා ස්වාමියාගේ මුදල් ගන්න නම් ටක් ගාලා ගාන කියන්න ඕනේ හදලා. මනසින් තප්පර ගානක් උඩ හැදුවා ගාන ඇඳුම කීයක් යයිද කියලා එයා දැන් කියනවා. හරියටම නම් කියන්න බෑ. ඒ වුණත් මං හිතනවා පරංකෝ 400කින් විතර පිරිමහා ගන්න පුළුවන් වේවි කියලා. ඕම් බලන්නකෝ. පරංකෝ කියන්නේ ප්‍රංශේ මුදල් ඒකකයක්. එයා කියන හරියටම නම් ඉතින් කියන්න බෑ අප්පා. හරි පරංකෝ 400ක් විතර තිබුණා වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් පිරිමියා බලනවා පුතේ පරංකෝ 400. හරි ලොකු ගාණක් මේ බඩ බලමු. මේ ඇසීමෙන් ලිපිකරුවාගේ ලිපිකරුවා මද සුදුමැලිව ගියේය. සුදුමැලි වෙලා ගියා පුතේ. අයි අපරාධනේ මේ කාඩ් එක අරන් ආවේ. කොයිවත් යන කුණු ගොඩක් ඔළුවේ දාගත්තේ වගේ. බලමු. සුදුමැලිව ගියේය. කුමක් නිසාද යත්? අයියේ කියනවා නම් ඉරු දිනවලදී ඉරිදා දිනවලදී මිතුරන් සමග වටුවන් වෙඩි තැබීම සඳහා වටුව වෙඩි තබන එක විනෝදාංශයක්. හරි වෙඩි තැබීම සඳහා නාන්තේර තැන්නට ඊළඟ ග්‍රීස්ම ඍතුවේ සිට යන අදහසින් තුවක්වක් මිලදී ගැනීමට ඔහු ඉතිරි කරගෙන තිබූ මුදල් ප්‍රමාණයද හරියට මේ ගන්න වූ හේනියා. එයා අවුරුද්දක් තිස්සේ පුතේ යාළුවොත් එක්ක ඔය නාන්තේර තැන්නේ වටුවන්ට වෙඩි තියන්න යන්න තුවක්වක් මිලදී ගන්න යා මුදල් ටිකක් එකතු කළා. අවුරුදු ගාණක්. හරියට මේ මුදල් ගත්තාම පුතේ ගවුමට යන මුදලයි හරි මේකයි සමානයි. මැටරිල්ලගේ ඇඳුමට යන එකයි. හරි දැන් එයා සුදු මැලි වෙලා ගියේ එතනදී. හරි එයා මොකද කරන්නේ? එයාගේ විනෝදයේද එයාගේ සතුටද බිරිඳගේ සතුටද කියන එක දැන් එයා තීරණය කරනවා. තේනාද? ගොඩාක් පිරිමි පුතේ තමන්ගේ සතුට බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කරන පිරිමි. හරි ඕක වෙන කොහේවත් ගිහිලා බලන්න ඕනේ. ඔයාලගේ ගෙදරටම ගිහිලා බැලුවාම ඔයාලටම තේරෙනවා. තාත්තා ලක්ෂ ගාණක් හෙව්වත් පුතේ මාසෙට හරි තාත්තා සමහරට වියදම් කරන්නේ රුපියල් 10000ක් විතර තමයි. අනිත් පුතේ දැන් හිතන්න ලක්ෂ 2ක් හොයනවා නම් සමහරට ඒ පිරිමියා තමන් වෙනුවෙන් වියදම් කරගන්නේ රුපියල් 15000ක් 20000ක්. 1,80,000ම පුතේ තමන්ගේ බිරිඳගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප කරන්නේ. පිරිමි එහෙමයි. තේරෙනවද? එහෙම නොමැති පිරිමි ඉන්නවා නම් පිරිමි නෙමේ පුතේ. ගොඩක් පිරිමි තමන් හොයන මුදල් තමන් වියදම් කරගන්නේ පවුලේ වියදමට යොදවන්නේ. තේරෙන පවුලේ සතුට වෙනුවෙන් යොදවන්නේ බිරිඳගේ සතුට වෙනුවෙන් යොදවන්නේ පුතේ. ගොඩක් පිරිමි එහෙම ඉන්න පිරිමි දකින්නේ. ඔයාලගේ තාත්තලා ළඟට ගිහිල්ලා බලන්න. තාත්තලා ඇත්ත කතාව කරන්නේ ඕක. හරි ඒ වියදම් කරන්නේ සතුටෙන් පුතේ. බිරිඳ සතුටෙන් තියන්න සහ දරුවෝ සතුටෙන් තියන්න. එහෙමයි පිරිමි පුතේ. ගැහැණුන්ට වඩා පිරිමි සෑහෙන ඉස්සරහින් හිතන්න. මේ පිරිමියත් එහෙමයි. හරි යාගේ සතුට වෙනුවෙන් එයා එකතු කරපු මුදල බිරිඳට දෙන්න සූදානම්. බලන්න මොකද වෙන්නේ කියලා. හරි. එසේ වුවද හොඳයි. මම ඔයාට
ඔය දෙන්නම් පැරංකු 400ක් බලන්න යා මොනතරම් කාරුණිකද කියලා. මොනතරම් බිරිඳව තේරුම් ගත්තද කියලා. හැබැයි බිරිඳව යාව තේරුම් අරගෙන තිබුණාද? නෑ. එයාගේ සතුට බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කරනවා යා. හයිලයිට් කරගන්න මේ වාක්‍යයම මෙතන ඉඳන්. මේ ඇසීමෙන් එතන ඉඳන් දෙන්නම් හරි එතන ඉඳන් බලන්නේ ඇයි කීය කියන තැනට එනකම් හයිලයිට් කරගන්න. තම සතුට බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කරන පිරිමියගේ ස්වභාවය. තම සතුට බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කරන පිරිමියගේ චරිත ස්වභාවය. හරි එහෙම පිරිමි හොයාගන්න පුතේ ගැහැණු වාසනාවන්ත වෙන්න ඕනේ. තේරුණාද? ගොඩාක් හැබැයි එහෙම පිරිමි තමයි සමාජේ ඉන්නේ. තමන් හොයන මුදල සම්පූර්ණ බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කරන පිරිමි ඉන්නේ පුතේ. හැබැයි බිරිඳ කවදාවත් සතුටු කරලා ඉවර කරන්න බෑ. ඕක තමයි ඇත්ත. තේරුණාද? කිසිම ගෑණියක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. මම නෙමෙයි කියන්නේ. ගීද මොපසාන. හරි? කිසිම ගැහණියක් තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. කොච්චර දුන්නත් පුතේ මදිමයි කියන්නේ. කොච්චර දුන්නත් මොනවද? මදිමයි කියන්නේ. යම් බලන්න. මෙයාත් එහෙම වෙන්නේ නැතිය. යම් බලන්න. එසේ වද හොඳයි. මම ඔයාලට පැරංකු 400ක් දෙන්නම්. ලස්සන ගවුමක්. හරි ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්නේ ඇයි කීය? පව් පුතේ. හරි මෙයා අවුරුද්දක් තිස්සේ එකතු කරපු සල්ලි ටික එයාගේ විනෝදය එයාගේ සතුට බිරිඳගේ සතුට වෙනුවෙන් කැප කළා. මම දෙන්නම් කිව්වා. පැහැදිලිද? බලමු. උත්සවයේ දිනේ ළඟා විය. බලන්න කවදාවත් බිරිඳ සතුට කරන්න පුළුවන්ද කියලා ළඟා විය. ඒත් ලොයිසල් මහත්මිය දුකෙන් හා දුම්නසින් සිටනු දක්නට ලැබිනියා. හරි උත්සව දිනේ ලං වුණා පුතේ ලොයිසල් මහත්මිය සතුටු වෙලා නැහැ. ඇඳුමකුත් සූදානම්. හැබැයි යා තෘප්තිමත් නැහැ. යා මොනවද? තෘප්තිමත් නැහැ. ගොඩක් ගැහණු එහෙමයි. මොනවා දුන්නත් පුතේ තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. මෙයා තෘප්තිමත් නැහැ. හරි බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් එහෙම අවශ්‍යතාවයක් වුණාම ගෑනුන්ගේ හැටි කොහොමද පුතේ අඟවන්නේ කොහොමද? මිනිහාට නිකන් අර ඔරොක්කු උඩ එක දාගෙන ඉන්නවා දවස් දෙක තුනක්. මොන හරි අවශ්‍ය වුණාම. ඔරෝනවා. ඒක ඔබත් එකේ හොද මාළුවේ ලුණු නැහැ. හරි තේකේ සීනි නැහැ. හරි කොයි හරි අඩුපාඩු ටිකක් තියෙනවා පිරිමියට අඟවන්න. එක්ක ඇඳුම බාගෙට හොදලා එක්කෝ හරි එක්කෝ සම්බෝලෙට ලුණු දාගෙන නැහැ. හරි ඒ වගේ මොනවා හරි අඟවනවා. ඔරොක්කු මූඩ් එක දානවා. දවස් කීයක් විතරද? 3-4ක් මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ගන්න අප්සෙට් මූඩ් එක දාන්න. පැහැදිලිද? මෙයත් එහෙමයි. හැම ගැහණියක්ම එහෙමයි. පිරිමියාගේ මොනවා හරි දෙයක් ඉල්ලන්න ඕන වුණාම හරි හඟවන්න ඕන වුණාම ඔරොක් මූඩ් එක දාන්නේ. මොනවද? ඔරොක් මූඩ් එක. කියපන්කෝ කට ඇරලා නෑ එල්ලගෙන ඉන්නවා. මොනවද? එල්ලගෙන ඉන්නවා. හරි ඒ ගැහණුන්ගේ හැටි. හරි හැම ගැහණියම එහෙමයි. හරි යම් බලන්න. ආදරය කරද්දිත් එහෙමයි පුතා. ආදරය කරද්දිත් එහෙමයි මූඩ් එක වෙනස් කරගන්න කියලා අර මූඩ් එක දාගෙන ඉන්නේ ඈ. බලමු. හරි සිටනු දක්නට ලැබෙන කෙසේ වුවද ඇගේ ඇඳුම නම් සූදානම්ව තිබුණේය. එක්තරා සන්ධ්‍යාවකදී ඇගේ සැමියාට කතා කළේය. මොකද දැන් ඔයාලට වෙලා තියෙන්නේ? දැන් දවස් 3ක වෙලේ ඉඳලා ඔයා අම්මු ටිකක් අමුතු විදිහටයි ඉන්නේ. සැමියාරයි අනේ ඔයාලට මොකද වෙලා තියෙන්නේ? දවස් 3ක ඉඳලා ඔයා නිකන් අමුතුයි නේ අප්පා. 2-3ක ඉඳලා. හරි කෙල්ල මූඩ් එක දාගෙන හිටියේ. බලමු මොකද වෙන්නේ කියලා. හරි බලමු. කණේ කරේ දාගන්න මුකුත් නැතිකම ගැනයි මම මේ දවස් ටිකේම කල්පනා කර හිටියේ. හරි මේක මගේ හිතේ ලොකු අමාරුවක්. අඳින්න ආභරණයක් මණික් ගලක් කියලා දෙයක. හරි මොකුත්ම දෙයක් නැත්තේ නෑ. ඈ පිළිතුරු දුන්නාය. මන් නිකම් මුකුත් නැති එකක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩිය හොඳයි කියලා හිතෙනවා. ඕම් බලන්නකෝ. හරි මම මේ කල්පනා කර හිටියේ පළඳින්න මොනවත් නෑ. හරි ඔතන ගිහිල්ලා අර ගෑනු ඉස්සරහා මම මොකවත් නැති එකක් වගේ ඉදී. හරි පාටියට යන්නේ නැතුව ඉන්නේ කියලා බැලුවා. දැන් අපි වගේ සැමියෙක් නම් හොම්බට දෙයක් කරන්නනේ පුතේ. යකෝ අර පරංකාරසියක් දීලා ගවුමකුත් මා ගන්න දීලා මේකී පාටියට යන්න බෑ කියද්දි යකා ළඟ ඉන්නේ නැද්ද පුතේ? හොම්බට දෙයක් අයින්නවනේ බෙල්ලෙන් අල්ලගෙන. අපි මං එහෙමනම් එහෙමයි.
පැහැදිලිද? යම් මාර කතාවක් නේ. හැබැයි මෙයා එහෙමද? නෑ මේ බලන්න කියන විදිය කණේ කරේ දාගන්න මුකුත් නැතිකම ගැනයි මම මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ. හරි මගේ හිතේ ඒක ලොකු අමාරුවක්. හරි තෘප්තිමත් නෑ. තියෙන දෙයකින් සතුටු වෙන්න බැරි ගතිය බලමු. ආභරණයක් මණික් ගලක් කියලා මුකුත් දෙයක් නෑ. හරි ඈ පිළිතුරු දුන්නායි මං නිකම් මුකුත් නැති එකියක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩි හොඳයි කියලා හිතනවා. හරි ආත්මාර්ථකාමී පුතේ. තේරෙනවද? හයිලයිට් කරගන්න මං නිකන් එතන හිතනවා කියන තැනට ප්‍රධාන චරිත නිරූපණය. එයා හිතන්නේ එයා ගැන විතරයි. හරි දැන් අර ස්වාමියා පුතේ තුවක්කුවක් ගන්න තියාගෙන හිටිය සල්ලි ගෑණි දීලා දැන් ගෑණි පාටියට යන්න කැමති නෑ. තේරුණාද? ආයා සතුටු කරන්නෙත් හදන විදිය. හරි ගැහණු හරි කැමති පුතේ උජාරුවට පැලඳගෙන යන්න. ආභරණ නැතුව ගැහණු පාරට බහින්න කැමති නෑ. මම ඒකයි කිව්වේ. ආභරණ කිව්වොත් මැරෙන්න යනවා. මුද්දක් ගන්න ඕනේ වුණාම පුතේ මේ ටවුමේ නම් ආංගර කෙලවරින් පටන් ගන්නවා රත්තරන් බඩු කඩ වලට යන්න. ගිහිල්ලා පුතේ ගලවනවා දානවා. ඊළඟ කඩේටත් යනවා. ගලවනවා දානවා. ඊළඟ කඩේටත් යනවා. ගලවනවා. හරි මුළු ටවුමේම තියෙන රත්තරන් බඩු කඩවල වලට යනවා. කිසි ගේමක් නෑ. පැය ගාණක් ගියාට යාට ප්‍රශ්නයක් නෑ. එයාලට ඒකේ ආතල් පුතේ. තේනද ඇඳුම් කඩවලත් එහෙමනේ. ගලවනවා දානවා. උදේ ඉඳන් හවස් වෙනකම් පුතේ කන් නැතුව ඇඳුම් මාර අඳින්න තියෙනවනම් ඒත් කැමති. අන්තිමේට පුතේ අවසානයේ ඇඳුම හරි පිටෝන් කරන්නේ නැතුව අරන් ඉන්නේ ගෙදර. ඒක මදි. අය මිනිහට කරදර කරනවා මේක මාරු කරගෙන වරින් කියලා. මිනිහට මම යකනගින් නැද්ද පුතේ? පීයෙන් යනගෙන මැරෙන්න හිතනවා. එහෙමයි ගහන්නේ. හරි දැන් මෙයක් කැමති පුතේ ආභරණ වලට. හරි අඳින්න ඇඳුම හරි දැන් ආභරණ. බලමු මොකද වෙන්නේ කියලා. මල් ටිකක් ගහන්නකෝ. අගේ සැමියා පැවසියා. එයා කියනනේ ඉතින් මල් ටිකක් ගහ ගන්නකෝ පුදුම ලස්සනක් නේ. ගැලවෙන්න බැරිම තැන කියන්නේ. මල් ටිකක් ගහ ගන්න කිව්වා. ගහයිද මෙයා? නෑ. අගේ සැමියා පැවසිය. අවුරුද්දේ මේ කාලේ මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ. දැන් එහෙම බොරුවක් හරි කියලා මේ මල් ටිකක් ගස්සවන එකයි යන්න බැලුවේ. හරි තරංගු 10ක් දුන්නාම හොඳ ලස්සන රෝස මල් දෙක තුනක් ගන්න පුළුවන් වේවි. හැබැයි යා තෘප්තිමත් නෑ. හරි ඒත් මේ කියුන් ඇය නොපිළිගත් අය නෙමේ පුතේ මේවා පිළිගන්න කැමති. පැහැදිලිද? නෑ පොහොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජා නැති වැඩක් තවත් නෑ. පොහොසත් ගෑනු ඉස්සරහා පුතේ දුප්පත් ගැහණියක් විදියට ඉන්න එක මහ වදයක්. තේනවා ගෑනු ගොඩාක් වෙලාවට ඊරිසියයි පුතේ. ගෑනු අනුන්ගේ දේවල් බලනවා. තේනද පිරිමි බලනවාද පුතේ අපි කාගේවත් අරකට වොච් එකක් නැහැ එහෙම බලනවාද නෑ අරකට මාලයක් නැහැ එහෙම හිතනවාද පිරිමි නෑ පිරිමි ඒව මොනවත් හොයන්නේ ගෑනු එහෙම නෙමෙයි අනිත් ගෑනි දිහා බලනවා හරි ඒකයි කියන්නේ පොහොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජා නැති වැඩක් නෑ කියලා පොහොසත් ගෑනු උජාරුවට දුප්පත් ගෑනු දිහා බලන බෙල්ලේ මොනවද තියෙන්නේ කරාඹු මොනවද දාලා තියෙන්නේ ගෑනු කියන්නේ එහෙම જાතියක්. හැබැයි පිරිමි එහෙම නෑ. මේවා බොරු කියන්නත් බෑ පුතේ. ගීත මොපසාන් ගෑනු ආශ්‍රය කරලම ලියපු කෙටි කතා හින්දා එයාට හරි ලස්සන අවබෝධයක් මේ ගැන තියෙනවා. පැහැදිලිද? බලමු මොකද වෙන්නේ කියලා. ඔයා කොච්චර මෝඩද? මෙහිදී යගේ සම්මියා එක්වරම රාවයක් නැගුවේය. ගිහින් හම්බ වෙන්නකෝ ඔයාගේ යාළුවා. අයියනේ ඔයා කොච්චර මෝඩද? ඔයා ගිහලා හම්බෙන්නකෝ ඔයාගේ යාළුවව. හරි පොරස්ටියන් ඕනව. හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකම් ඉල්ල ගන්නව කනට කරට දාගෙන යන්න මොකවත්. එහෙම එකක්වත් කරගන්න තරමට යාළුකමක් තියනව නේද? දැන් ස්වාමියා යෝජනාවක් දානවා ගැලවෙන්න බැරි තැන. හරි අයියනේ ඔයාගේ යාළුවගෙන් ගිහින් ඉල්ල ගන්නකෝ. ගැහණු එහෙමයි පුතේ. Tamanda අඳින්න පළඳින්න නැත්තම් පුතේ අල්ලපු ගෙදර කීයක හරි ඉල්ලගෙන ඇදගෙන යන්න. හරි එහෙමයි ගැහණු. Tamanda මාලයක් නැත්තම් අල්ලපු ගෙදර අක්කගේ මාලේ හරි ඉල්ලගෙන දාගෙන යන්න. Tamanda වොච් එකක් නැත්තම් පුතේ අල්ලපු ගෙදරින් හරි ඉල්ලගෙන දාගෙන යනවා ගැහණු. තේරෙනවද? Tamanda සෙරෙප්පු දෙකක් නැත්තම් අල්ලපු ගෙදරින් ඉල්ලගෙන දාගෙන යනවා
අනුන්ගේ දේ හරි පෙන්නලා ලස්සන වෙන්න try කරන જાතියක් තමයි ගැහණු කියන්නේ. පිරිමි එහෙම නේ. වොච් එකක් නැත්තම් අර මං කිව්වේ සුදු නූලක් අරගෙන ගැට ගහ ගන්නවා අතේ බැඳ ගන්නවා යනවා. අනුන්ගේ දේවල් ඉල්ලන්නේ නැතුව කොහොම හරි යන්න try කරනවා. ගැහණු එහෙම කැමති නෑ. ගැහණු තෘප්තිමත් වෙන්නෙත් නෑ. අල්ලපු ගෙදර කෙනාගේ එක හරි ඉල්ලගෙන ගමන් කරන්න තමයි උත්සාහ කරන්නේ. හරි මේ ඇසුවේ ප්‍රීතිරාවයක් පිට කළාය. ආන් එතනින් අදට හරියක් තියාගන්න. අපි එකම රෑනි කුරුල්ලෝ මේ පාරාදීසේ නැවෙන් වන්නේ නැතනි වෙන්නේ වරෙල්ලා මේ දැනේ වරෙල්ලා